නිසා කපලා Hi, welcome back to my YouTube channel. ඉතින් මං නටා. අද යන්නේ අපි කේක් එකක් හදන්න. මං හිතුවේ අතරම කිලෝ එකේ කේක් එකක් හදන්න. සීනි 250කුයි පිටි 250කුයි ඉස්සල්ලාම මැනගත්තා. ඉතින් මං දැන් යන්නේ ඒ මැනලා ගත්ත පිටි ටික හලා ගන්න. ඒකට කලින් තේ හැඳි 2ක් විතර බේකින් පවුඩර් අපිට මේකට ඕනේ වෙනවා. ඒ පිටි මිශ්‍රණයටම මේ තේ හැඳි 2 බේකින් පවුඩර් ටික දාගන්න ඕනේ. මගේ එකේ නම් අන්තිම ටික තියෙන්නේ. ඔයාලටත් මේ වගේ මයින ලස්සන හැඳි තියනවා නම් අන්න ඒ වගේ එකක් අරගෙන ඔයාලට පහසුවෙන්ම ඒව කරගන්න පුළුවන්. ඔය තියෙන තේ හැඳ, ඒ කියන්නේ ටීස්පූන් එකක්. අන්න ඒකෙන් 2ක් දාලා තමයි අපි මේ පිටි ටික හලා ගන්න හදන්නේ. හරි. දැන් එතකොට ග්‍රෑම් 250 පිටි ටිකයි බේකින් පවුඩර් තේ හැඳි 2යි දාගත්ත මේ පිටි මිශ්‍රණය අපි යන් හලා ගන්න. මෙතන මම පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගියා. මොකද වීඩියෝ එක ලස්සනට කරන්න ඕන නිසා මම ලස්සන මේ ප්ලේට් එකක් ගත්තා. ඒකට හලා ගන්න ගියාට ඇත්තට මේකට හලා ගන්න බැරි වුණා. මම අන්තිමට පත්තර කොළ දෙකක්ම අරගෙන ඒකටම ඉතින් හැලුවා. මම මේක 3 පාරක් හලා ගත්තා. මේ තියෙන්නේ හලාගත්ත පිටි ටික. ඊළඟට තමයි කේක් එක අපි හදන්න පටන් ගන්නෙ. අපි මැනලා ගත්ත සීනි 250 අපි බැටර් එක හදන භාජනයට දාගෙන ඊළඟට අපි දාගන්නවා ඇස්ට්‍රා 250. මම මේක ඉතින් ගෙදර හදන නිසා මම ඇස්ට්‍රා තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ අපිට තියෙන්නේ චුට්ටක් ඒක කවලම් කරගන්න. මන් දන්න විදියට අපි කේක් එක හදන්න කලින් ෆ්‍රිජ් එකේ ඇස්ට්‍රා එක තියලා තියෙනවා නම් කේක් එක හදන්න පටන් ගන්නකොට විතර අපි ඒක එළියට ගන්න ඕනේ. මොකද ඒක ගල් වෙලානේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මට ඒක අමතුුණා. මම දැන් ඒක බලනකොට තමයි මටත් ඒක මතක් වුනේ. එහෙම කරලා තිබ්බනම් මටත් මේක ලේසියිනේ කියලා. ඊළඟට යන් අපි මේක බීට් කරගන්න. මේ තියෙන්නේ අපේ තාත්තා මට අරන් දුන්න බීටර් එක. ඉතින් ඇත්තටම මේකෙන් හරිම ලේසි ඒ වැඩේ කරගන්න. අපිට වෙන වැඩක් වුණත් කරගන්න පුළුවන් නේ. ඔන්න අපි ඊළඟට ඒකට වැන්ලා තේ හැඳි 2ක් දාලා ටික ටික පිටි අපි එකතු කරගන්න. කිරිත් මේකට තේ හැන්දක් එකතු කරගන්න. මට හිතුණා කලරින් වර්ග 3ක් විතර පාවිච්චි කරලා ලස්සන තට්ටු කේක් එකක් හදන්න. ඉස්සෙල්ලාම මම ඒකට තැඹිලි පාට දාගත්තා. ඊළඟට රතු පාට දාගත්තා. ඊළඟට ඒක රතු කොට ඇත්තටම රෝස පාටක් ආවේ. අනේ මට කොළ පාටේ වීඩියෝ එක දාගන්න අමතක වෙලා. මං යටටම දැම්මේ තැඹිලි පාට, ඊට පස්සේ කොළ පාට, ඊට පස්සේ රතු පාට. රතු පාට ගම ඇත්තට ඒක මේ රෝස පාට වෙලා. ඔය තියෙන්නේ මගේ අලුත් අවන් එක. ඇත්තටම කිව්වොත් ඒකේ පොඩ්ඩක් වැඩ ටික ඉගෙන ගන්න අම්ම දන්නේ නැහැ. ජෙමිනි තමයි උදව් කරේ. ඒක සිංගර් එකේ අවන් එකක් කිලෝ 2ක මම හිතන්නේ. ජෙමිනිකින් අහගෙන තමයි ඒක කොහොමද වැඩ කරන්නේ කියලා අහගත්ත. ජෙමිනි කියලා දුන්න විදිහට ඉතින් ඒක කරගත්තා. ඉන්ස්ට්‍රක්ෂන් තිබ්බට හිතා ගන්න බෑ කොහොමද කරන්නේ කියලා. ඇත්තට ඉතින් මම ඒ වගේ නම් දන්නේ නැහැ. මේ ඉන්නේ මගේ සුකිරි බණ්ඩියා. සුකිරි බණ්ඩියා විනාශ වෙලා ගියානේ. මං හිතන්නේ ඒ කියන්නේ ඒක කිලෝ එකකට තරම් දරා ගන්න පුළුවන් ට්‍රේ එකක් නෙවෙයි. අර ආසාවට ඇත්තටම හැදුවට ටික يعني ඒක කේක් එක බෑවට පස්සේ ඒක අර පිම්බිලා තිබ්බ ගතිය අඩු වෙලා මේ පැලුණ එකත් හරි ගියා. ඒනට කැතයි නීමතේදී මං ඉතින් උඩ ටික කපලා කේක් එක අනිත් පැත්තේ ගිහුම මගේ හිත හදාගන්න. ඔය තියෙන්නේ මගේ තට්ටු කේක් එක. ලස්සනට තට්ටු ටික වැටිලා නෑ. ඉතින් මම ප්‍රවීණ ශිල්පියෙක් නෙවෙයිනේ. රසට තිබ්බා. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.